සුබ දවසක් හැමෝටම SL My Vlogs YouTube channel එකෙන් ගේන අදත් අලුත් gardening episode එකට ඔයාව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන් ඕකිඩ් වගාව ගැන. විශේෂයෙන්ම ඕකිඩ් වගාවක් කරගෙන යන එහෙම නැත්නම් ගෙදර ලස්සනට ඕකිඩ් වවන කෙනෙක් නම් ඔයාට එන ලොකුම ප්‍රශ්නය තමයි කොච්චර පොහොර වර්ග එකතු කරත් මේ ඕකිඩ් වල මල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් ඕකිඩ් මල් එන්න රෙකමන්ඩ් කරන පොහොර වර්ගයක් තියෙනවා. ඉතින් මේ පොහොර වර්ගයේ එකතු කරත් සමහර ඕකිඩ් මල් පැලවල මල් එන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ පොහොර වර්ගයේ විතරක් එකතු කරලා ඕකිඩ් වල මල් උත්තේජනය කිරීමේ හැකියාවක් ඇත්තටම නැහැ. මේ සඳහාම ඕකිඩ් මල් වගාවට එකතු කරන්න අවශ්‍ය විශේෂම පොහොර වර්ග දෙකක් ගැන අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඕකිඩ් පැලයක් නිවැරදිව බඳුන්ගත කිරීමේ සිට පොහොර නිර්දේශය දක්වා මේ වීඩියෝ එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඉදිරි වීඩියෝ වලින් මම ඔයාට කියලා දෙනවා කඩෙන් ගන්න පොහොර වලට අමතරව 100ක් හොඳම ප්‍රතිඵල තියෙන පොහොර වර්ග ගෙදරදිම හදා ගන්න විදිහ. ඉතින් ඒ ගැන ඉදිරි වීඩියෝ වලදී ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් ඔයා මල් වගාවට ආදරය කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඕකිඩ් ඇන්තූරියම් රෝස මේ මල් ව්‍යාපාරයක් විදිහට කරන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. අපි ඉදිරියේදී channel එකට upload කරන videos වලින් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. ඕකිඩේසි කියන කුලයට අයිති වෙන මේ ඕකිඩ් වර්ග ලෝකයේ තියෙනවා 30000ක පමණ ප්‍රමාණයක්. ඉතින් ඒ අතරින් හයිබ්‍රිඩ් ඕකිඩ් එහෙමත් නැත්නම් දෙමුහුම් ඕකිඩ් වර්ග තියෙනවා ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ එක් ඕකිඩ් වර්ගයක් හරි ඔයා ළඟ තියෙනවා. මුලින්ම අපි බලමු ඕකිඩ් වගාව සඳහා අපි නිවැරදිව බඳුන තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ සඳහා අරගන්න ඕනි ප්ලාස්ටික් මෙන්න මේ වගේ බඳුනක්. ඔයාලට පේනවා ඇති මේකේ ලොකු සිදුරු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සිදුරු තියෙන මෙන්න මේ වගේ මැටි බඳුනක් වුණත් අපිට ඕකිඩ් වගාවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අපි සාමාන්‍ය මල් පැලයක් බඳුන්ගත කරන්න ගන්න බඳුනක් මේ සඳහා ගත්තොත් අනිවාර්යෙන්ම ඕකිඩ් පැලවල වර්ධනය බාල වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල මේ ඕකිඩ් පැල මැරෙන්න උනත් ඉඩකඩ තියෙනවා. මොකද අපි සාමාන්‍ය මල් පැලයක් බඳුන්ගත කරද්දී ගන්න ඒ බඳුනේ සිදුරු ප්‍රමාණය ගොඩක් අවමයි. ඉතින් මෙන්න මේ වගේ ප්ලාස්ටික් බඳුනක් තමයි මම අද මේ අරගත්ත ඕකිඩ් පැලය පොට් කරගන්න අරගත්තේ. ඉතින් අද මගේ වැඩේට නම් මින්නුයි යාගේ අම්මයි දෙන්නම ඉන්නවා. හොඳයි. අපි දැන් බලමු ඕකිඩ් පැලයකට සුදුසුම වගා මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද කියලා. මොකද ඉක්මනට මල් උත්තේජනය වෙන්න වගේම පැලය නිරෝගීව වර්ධනය වෙන්න වගා මාධ්‍ය ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් අද මම මෙන්න මේ වගේ ප්‍රමාණයේ පැලයක් තමයි පොට් කරගන්න යන්නේ. මේකට මම වගා මාධ්‍ය විදිහට අරගත්තේ පොල්ලෙලි කැබලි කොටස් 2ක්, කොහුබත් කැබලි කොටස් 1ක්, කරදහය කොටස් 1ක්, අඟුරු කොටස් 1ක්, ගඩොල් කුඩා කැබලි කොටස් භාගයක්. ඉතින් මේ ගඩොල් කැබලි නම් අපිට ඕන වෙන්නේ පොට් එක අඩියට දාගන්න. අද මම මේ පොට් කරගන්න ගත්ත ඕකිඩ් පැලය තවත් පැලයකින් අරගත්ත පැලයක්. එතකොට මම මේක මුල් වලට හානි නොවන විදිහට අනිත් පැලයෙන් මේ පැලය වෙන් කරගත්තේ. ඒත් එක්කම මේ පැලේ තියෙන මුල් මම විනාඩි 15ක කාලයක් කැප්ටාන් කියන දිලීරනාශකයේ ගිල්වල තිබ්බා. මොකද මේ වගේ පැලයක් අපි අනිවාර්යෙන්ම පාංශ දිලීරනාශකයක තියලා තමයි අරගන්න අවශ්‍ය. ඊට පස්සේ මම මෙන්න මේ කැපුම් කොටසේ අඟුරු කුඩු ටිකක් දාගත්තා. මොකද මේ කොටස අපි මෙහෙමම පොට් කරොත් මේ කැපුම් කොටස කුණු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාට මේකට කැප්ටාන් දිලීරනාශකය වුණත් මේ කැපුම් කොටසේ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම කලින් වීඩියෝස් වල කියපු විදිහට nail polish උනත් ඔයාලට මේකට ගා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ පැලය නිවැරදිව පොට් කරගන්නේ කියලා. මුලින්ම ගඩොල් කැබලි මෙන්න මේ පොට් එක අඩියට එකතු කර ගන්නවා. ඊට පස්සේ පොල්ලෙලි කොහුබත් කරදහය ඉතිරි වුණු ගඩොල් කැබලි තියනවා නම් ඒ ටිකත් එක්ක අපි හොඳට මිශ්‍ර කර ගන්නවා. මම මෙතනදී අඟුරු කොටස් එකෙන් භාගයක් වගේ ප්‍රමාණයක් ඉතුරු කර ගන්නවා. අනිත් මාධ්‍ය එක්ක මිශ්‍ර කර ගන්න කලින්. මේ ටික අපිට ඕන වෙනවා ඉස්සරහට. ඒක නිසා අනිවාර්යෙන්ම අඟුරු කොටස් භාගයක් පැත්තකින් තියාගන්න මාධ්‍ය මිශ්‍රණය හදාගන්න කලින්. දැන් හදාගත්ත පොල්ලෙලි කොහුබත් කරදහය මිශ්‍රණය
පොට් එකට එකතු කරනවා. ඉතින් මේකෙදී පොට් එකෙන් භාගයකට අඩු ප්‍රමාණයක් තමයි පුරව ගන්න ඕනි අපි හදාගත්ත ඒ මීඩියම් එකෙන්. මොකද අපි දැන් මේ පැලය මේ මීඩියම් එකෙන් එහෙමත් නැත්නම් මාධ්‍ය උඩින් අපි තියාගන්න ඕන නිසා තමයි පොට් එකෙන් භාගයකට අඩු ප්‍රමාණයක් පුරව ගන්නේ. පැලය තියන්න කලින් අපි අර කලින් අරන් තියාගත්ත අඟුරු කොටස් භාගය දැන් මේ මීඩියම් එක මාධ්‍ය උඩින් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ අඟුරු කොටස උඩින් තමයි අපි පැලය තියාගන්නේ. දැන් ඉතිරි මාධ්‍ය මිශ්‍රණයෙන් මේ පැලය පොට් එකත් එක්ක සම්බන්ධ කරන්න ඕනි. හැබැයි මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම මාධ්‍ය පුරව ගන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී තමයි අපි පැලයට අවශ්‍යම පොහොර වර්ග එකතු කරන්නේ. ගොඩාක් දෙනෙක් වරද්ද ගන්නෙත් මේ පොහොර වර්ග එකතු කරන එක. ඉතින් පැලයක මල් වෙන අවධිය සහ වර්ධන අවධියේදී එකතු කරන්න ඕනේ පොහොර වර්ග ගොඩක් දෙනෙක් පටලව ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ කුඩා පැලවල වර්ධනයට ගොඩාක්ම හොඳ පොහොර වර්ගයක් තමයි ඔස්මෝකෝට්. මේක හැමෝම දන්න දෙයක්. හැබැයි ඔස්මෝකෝට් කියන පොහොර එක එකතු කරපු පමණින් කවදාවත් ඉක්මනට මල් ගන්න බෑ. ඒකට අපි එකතු කරන්න ඕනේ තවත් පොහොර වර්ගයක් තියෙනවා. අපි මුලින්ම පිළිවෙලට මෙන්න මේ පොහොර මාත්‍රාවන් කොහොමද එකතු කරන්න කියලා කතා කරමු. මුලින්ම මෙන්න මේ වගේ කුඩා පැලවලට ගොඩාක්ම හොඳ ඔස්මෝකෝට් බැලන්ස්. මොකද මේ පොහොර වර්ගයෙන් වෙන්නේ කුඩා පැල ඉක්මනින්ම වර්ධනය කිරීමක්. එතකොට මේ වගේ පැලයකට මල් හට ගන්න පොහොර වර්ගයක් එකතු කරොත් එහෙම ඒකෙන් වෙන්නේ පැලේ බාල වෙන එක. ඒක නිසා අනිවාර්යෙන්ම කුඩා පැලවලට එකතු කරන්න ඕනි ඔස්මෝකෝට් බැලන්ස් කියන පොහොර එක. ඉතින් මෙන්න මේ ඔස්මෝකෝට් නිකම් පැලයට එකතු කරන්නේ නැහැ. ඔස්මෝකෝට් නිකම්ම මාධ්‍යයට එකතු කරොත් ඒකේ තියෙන පෝෂක පැලවලට ඇත්තටම උරා ගන්නේ නැහැ. මේකට හොඳම විසඳුමක් තමයි මෙන්න මේ වගේ net කෑල්ලක් අරගෙන ඒකට ඔස්මෝකෝට් තෙහැඳි භාගයක් එකතු කරලා මෙන්න මේ වගේ රබර් බෑන්ඩ් එකකින් මේක සම්බන්ධ කරගන්න. මේකට අපි රබර් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ ඔස්මෝකෝට් මාස එකට සැරයක් තමයි මාරු කරන්න ඕනි. මේක ඕනෑම පැලයකදී ප්‍රමාණයෙන් ලොකු පැලවලට සහ ප්‍රමාණයෙන් පොඩි පැලවලට අපි ඔස්මෝකෝට් පුංචි පැලවලට පාවිච්චි කරන්නේ ඔස්මෝකෝට් බැලන්ස් පොහොර එකනේ. එතකොට ඔස්මෝකෝට් බැලන්ස් පොහොර එකත් අපි මාසෙකට සැරයක් තමයි අලුත් කරන්න ඕන ඒ පැලයට. ඉතින් අපිට මේක මාරු කරන්න ලේසි මේ net කෑල්ල රබර් බෑන්ඩ් එකකින් බැඳගත්තොත්. එතකොට මාසයක් ගියාට පස්සේ මේ රබර් බෑන්ඩ් එක අයින් කරලා ඒක ඔස්මෝකෝට් කැටයක් අතට අරන් බලන්න. ඒක බිත්තර කටුවක් වගේ කැඩිලා යනවා නම් අන්න ඒක තමයි පැලයට පොහොර දාන්න ඕනි හරිම කාලය. ඉතින් මේක මාසයක් ගියාට පස්සේ තමයි ඔයා කරන්න ඕන. හොඳයි, දැන් අපි බලමු මල් එන අවදියේ ඕකිඩ් පැලයකට මොකද්ද එකතු කරන්න ඕන සුදුසුම පොහොර වර්ගය කියලා. ඉතින් මෙන්න මේ වගේ හොඳ වර්ධනයක් තියෙන පැලවලට ඔස්මෝකෝට් හයි K කියන පොහොර වර්ගයේ තෙහැඳි භාගයක් අරන් මම අර කලින් කිව්ව විදිහට net කෑල්ලක දාලා තමයි හදාගන්න ඕනේ. මේ හදාගත්ත පොහොර බෑග් එක මෙන්න මේ විදිහට මුල ළඟින් තියාගන්න ඕන. ඊට පස්සේ ඉතිරි මාධ්‍ය මිශ්‍රණයෙන් පැලයේ මුල් ටික වහගන්න ඕනි. ඒ කියන්නේ අපි අර එකතු කරපු පොහොර බෑග් එකත් වැහෙන විදිහට තමයි ඉතිරි මාධ්‍ය මිශ්‍රණය එකතු කරගන්න ඕනි. ඔස්මෝකෝට් හයි K එකතු කරපු මේ පැලයට ඉක්මනින්ම මල් හදාගන්න ඕනි නම් අපි ඊළඟට එකතු කරන්න ඕනි පොහොර වර්ගය තමයි ඇල්බර්ට් සොලියුෂන් කියන දියර පොහොර එක. ඉතින් මේකදී ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක මේ අපි පොට් කරගත්ත දවසේම එකතු කරගන්න යන්න එපා. ඊට පහුවෙනිදා අපිට එකතු කරන්න පුළුවන්. මෙතනදී ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක තේ හැන්දක ප්‍රමාණය වතුර ලීටර් 4.5ක කලවම් කරලා ඕකිඩ් වලට එකතු කරන්න පුළුවන්. මේකෙදී ඕකිඩ් පත්‍රවලට සහ කඳට තමයි අපි මේ ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක ස්ප්‍රේ කරගන්න ඕනි. මේක දියර පොහොරක් නේ. ඉතින් අපිට මේක ස්ප්‍රේ කරගන්න ඕන ඕකිඩ් වල පත්‍ර වලට සහ කඳට පමණයි. ඉතින් මේ ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක ඔයාට පුළුවන් ඕකිඩ් පැල වලට සතියකට දෙවතාවක් එකතු කරන්න. ඒ වගේම තමයි මේ දියර පොහොර එක ඕකිඩ් පැල වලට එකතු කරන්න ඕන කාලයක් තියෙනවා. දවසේ හැම වෙලාවකම මේ පොහොර වර්ගය අපිට එකතු කරගන්න බෑ. ඔයාට මේ පොහොර එක එකතු කරන්න පුළුවන් උදේ 9ත් 10ත් අතර කාලයේදී. මොකද ඒ වෙලාවට තමයි පැලවල පූටිකා විවර වෙන්නේ. ඉතින් දවසේ හැම වෙලාවකම මේ ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර එක ඕකිඩ් පැලවලට එකතු කරන එක සුදුසු නැහැ.
දැන් අපි බලමු ඕකිඩ් පැලවලට සුදුසු දේශගුණික තත්වයන් මොනවද කියලා. ඉතින් මේකත් වැදගත් සාධකයක් ඕකිඩ් පැලයක වර්ධනයට සහ මල් හට ගැනීමට. සාමාන්‍යයෙන් ඕකිඩ් වගාවකට සෙල්සියස් අංශක 23ත් 24ක් අතර උෂ්ණත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හොඳ හිරු එළියක් ලැබීම ඕකිඩ් පැලවලට ගොඩාක්ම අවශ්‍ය දෙයක්. හැබැයි මෙතනදී තදින්ම හිරු එළිය වැටෙන්න හොඳ නැහැ ඕකිඩ් පැලවලට. හොඳ සෙවණක් සහිත ආලෝකයක් තමයි ඕකිඩ් පැලවලට ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ. ඝනකම වැඩි ඕකිඩ් කොළ සහිත පැලවලට හොඳ හිරු එළියක් වැටෙන්න ඕන. හැබැයි ඝනකම අඩු ඕකිඩ් පැලවලට එච්චර ලොකු හිරු එළියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඕකිඩ් වගාවේදී දේශගුණික තත්ත්වය ගැනත් ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඕකිඩ් මල් වගාව සාර්ථකව කරගෙන යන්න නම් අනිවාර්යෙන්ම බඳුන ගැන සැලකිලිමත් වෙන්න, අපි එකතු කරන වගා මාධ්‍ය ගැන සැලකිලිමත් වෙන්න, ඒ වගේම තමයි පොහොර වර්ග ගැන සැලකිලිමත් වෙන්න, ඒත් එක්කම දේශගුණික තත්ත්වයන් ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි ඕකිඩ් වගාවකදී. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා රෝස ඕකිඩ් ඇන්තෝරියම් මල් හට ගන්න එකතු කරන්න පුළුවන් සුපිරිම පොහොර එකක්. මේක ගෙදරදී හදා ගන්න පුළුවන්. මේකට ඔයා 7-5ක්වත් වියදම් කරන්න ඕනෙත් නැහැ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ඒ වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒ වීඩියෝ එක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා ඔයාගේ ලස්සන මල් වගාවට. මොකද හිතන්නේ ඔයාද වීඩියෝ එක ගැන? comment එකකුත් දාගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.